How to install Voodoo POS into your PC. හොඳයි අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද Voodoo නැත්නම් ODOO POS system එක කොහොමද ඔයාලගේ desktop PC එකකට install කරගන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම Voodoo software එක server එකකට install කරගෙන ඒක config කරගෙන ඉන්න ඕන. ඒක මූලික සැකසීම් කරලා ස්ථාපිත කරගෙන ඉන්න ඕන මේ වැඩේ කරන්න. ඊට පස්සේ තමයි අපිට Voodoo app එක අපේ desktop එකට download කරගන්න නැත්නම් app එකේ shortcut එකක් icon එකක් app එකක් විදිහට වැඩ කරන්න ඕන විදිහට හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ සඳහා අපිට web browsers ඔක්කොම පාවිච්චි කරන්න බෑ. එකක් අපිට Chrome පාවිච්චි කරන්න පුළුවන්, Microsoft Edge පාවිච්චි කරන්න පුළුවන්, Firefox වලත් පුළුවන්. නමුත් app එකක් විදිහට ඕපන් වෙන එකේ ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. අපි බලමු දැන් කොහොමද Microsoft Edge web browser එක පාවිච්චි කරලා මේ Voodoo app එක ඔයාලගේ desktop එකට install කරගන්න කියලා. මුලින්ම Microsoft Edge web browser එක මේ මගේ desktop එකේ මෙතන තියෙනවා. ඒක double click කරලා open කරගන්න. එහෙම open කරගත්තට පස්සේ ඔයාලගේ web browser එක open වුණාට පස්සේ ඒ web browser තුල ඔයාලා යන්න ඕන ඔයාලට Voodoo install කරාට පස්සේ Voodoo POS එක install කරාට පස්සේ නැත්නම් Voodoo platform එක install කරගත්තාට පස්සේ ඒ install කරපු ආයතනයෙන් ඔයාලට server address එකක් web address එකක් link එකක් ලබා දෙනවා. ඒ link එකට ඔයගොල්ලෝ යන්න ඕන. දැන් මම අද ඔයාලට පෙන්නන්න යනවා online තියෙන Voodoo server එකකට link එකක් කොහොමද හදාගන්නේ කියලා. මේකම offline server එකකට නැත්නම් internet නැති computer එක Voodoo පාවිච්චි කරන්න ඕන විදිහට server එකක් install කරගත්තොත් එතනදිත් මේකමින් පාවිච්චි කරන්න පුළුවන්. මගේ link එක මම මෙතන favorite වලට දාලා තියෙනවා. Voodoo කියන එක ඇතුලේ තමයි තියෙන්නේ මම වලට පෙන්නන්න. Voodoo ගියපම local Voodoo කියලා මම දාලා තියෙන්නේ මේ local host 8069 කියන port එක තුලින් access කරන්න පුළුවන් local machine එකේම තියෙන install කරලා තියෙන internet නැතුව පාවිච්චි කරන්න පුළුවන් විදිහට install කරලා තියෙන Voodoo සංස්කරණය. මේක Voodoo community edition එක තමයි මම දාලා තියෙන්නේ. online තියෙන්නේ Voodoo version 19 තියෙන්නේ kdktech.voodoo.com Voodoo කියන address එකේ තමයි තියෙන්නේ online. මම ඒකට ඉස්සෙල්ලාම access වෙන link එක click කරන්නම්. ඉතින් මම favorite වල save කරගෙන තිබ්බා. නැත්නම් මේ address එක ඔයගලන්ට මේ විදිහට type කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒක කොහොම කරත් ඔයාලට server එකට මේ වගේ ඇතුල් වෙන්න පුළුවන්. මම log out වෙලා හිටියේ log in වෙලා හිටියේ කියන log out වෙලා පෙන්නන්නම්. එතකොට ඕගොල්ලන්ට මූලිකවම log in වෙනකොට මේ වගේ account එකක් නැත්නම් screen එකක් තමයි ලැබෙන්නේ. ඒ screen එකේ ඔයාලගේ username password enter කරන්න දෙනවා. ඒ username password enter කරලා පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ තමයි ඒ වෙලාවට එන්නේ. ඔයාලගේ email එකයි password එකයි ලබා දෙන්න ඕන. ඒ වෙලාවට පුළුවන් මේ හරහා පුළුවන් ඔයාලට ඔයාගේ email address එකයි password එක ලබා දීලා මේ විදිහට login වෙන්න. ඒ login වුණාට පස්සේ ලැබෙන තිරේ තමයි අපි ඉස්සෙල්ලා දැක්කේ. මොකද මම ඊට කලින් login වෙලා හිටපු හින්දා. දැන් මෙතන Voodoo කියන්නේ ලොකු infrastructure එකක්. ඒ කියන්නේ එක app එකක් නෙවෙයි, POS වලට විතරක් තියෙන එකක් නෙවෙයි. ලෝකේ තියෙන විවිධ වැඩ කරන්න පරිගණක ආශ්‍රයෙන් අපි හිතමු අපි ව්‍යාපාරයක් අධ්‍යාපන ආයතනයක් ඕනම දෙයක් IT පැත්තෙන් කරගන්නකොට ICT තොරතුරු තාක්ෂණය යොදාගෙන කරගන්නකොට ඒක ඒ වැඩ කරගන්න තොරතුරු තාක්ෂණය උදව් කරගන්නකොට පාවිච්චි කරන්න පුළුවන් apps ගොඩාක් Voodoo ළඟ තියෙනවා. ඉතින් මේ apps වලට ගියොත් අපි නිකමට පෙන්නන්නම් මම මේ ඇතුලේ වැඩි විස්තර කියන්න යන්නේ. මේ sales කරන තැනකට quotation to invoices from quotation to invoices හදන්න පාවිච්චි කරන්න තියෙනවා. restaurant එකකට invoicing payment කරන තැනකට CRM customer relationship management කරන තැනකට website හදන තැනකට inventory website එක හදන්න inventory management කරන තැනකට courier service එකට වගේ වෙන්න පුළුවන් accounting වැඩ equity purchase කීකේ මෙතන ගොඩාක් තියෙනවා ඔයගලන්ට පාලට පේනවා. ඉතින් මේ ආයතනයක ඕනම ආයතනයක සේවකංශේ ඉඳලා බඳවා ගැනීමේ ඉඳලා ඒ ආයතනයේ සියලුම කටයුතු පඩි නඩි ගෙවීම ඇතුළු සියලුම දේවල් වෙනකම්ම මෙතන මේ ඕන තරම් තියෙනවා apps පාවිච්චි කරන්න පුළුවන්.
අපි මෙතනදී මේ ඕන එකක් සර්වර් එකට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. දැන් අපි මෙතනදී ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ මේ POS කියන එක ඔයාලට පේන ඇති point of sale කියන එක තමයි අපි ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. හොඳයි අපි ආපහු පොඩ්ඩක් dashboard එකට යමු. මෙතනින් ක්ලික් කරලා වම් පැත්තේ dashboard එකට ගිහපුවම මේක තමයි dashboard එක. මගේ Voodoo server එකේ dashboard එක තමයි මේක. මේ dashboard එකේ තුල අපිට විවිධ දේවල් බලන්න පුළුවන්. ඩිස්කස් කරන්න Voodoo සම්බන්ධයෙන් ඩිස්කස් කරන්න. මේකේ තව dashboard එකක් ඇතුලේ තියෙනවා. ඒ dashboard එකට යන්න, point of sale වලට යන්න, invoicing යන්න, එක එක දේවල් වලට මේ barcode එක එක දේවල් වලට settings වලට එහෙම මෙතනින් යන්න පුළුවන්. අපි දැන් POS system එකට යන විදිහ බලමු. මේක ක්ලික් කරා. මුලින්ම අපි කරේ login වුණා. පස්සේ dashboard එකකින් point of sale icon එක ක්ලික් කරා. ක්ලික් කරාට පස්සේ අපිට මේ විදිහට මේක බලා ගන්න පුළුවන්. මේකට link එකක් අපි හදාගන්නේ කොහොමද? මේ link එක අපි හදාගන්න app එකක් install කරලා මෙන්න මේ දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන තමන්ගේ profile picture එක උඩ ක්ලික් කරලා එතකොට මේ යටට එනවා මෙන්න මේ හරිය log out වලට කලින් තියෙන install app කියලා. අන්න ඒක ක්ලික් කරන්න. එතකොට මේ වගේ ටිකක් අහනවා තොරතුරු ටිකක් install Voodoo app publisher dedicated voodoo.com කියලා use this app often install that which install that which කියලා මේ app එක focus window එක open කරගන්නත් ඒ වගේම quick access bar එකට ගන්නත් පුළුවන්. ඒ වගේම pin කරන්න පුළුවන් task එකට ඉතුරු devices එක්ක sync වෙන්නත් පුළුවන් විදිහට මේක app එක install කරගන්න තියෙනවා. තමයි අහන්නේ ඒක අපි install කියලා දෙන්න. මේක ඉතින් එක එක browser එකෙන් මේ අහන විදිහ වෙනස් වෙනවා. දැන් මේ විදිහට අවසරයක් ඉල්ලුවේ Microsoft Edge කියන web browser එකේ. අපි බලමු මොකද කරන්නේ කියලා. තාම install වෙනවා. ඔන්න දැන් install වෙලා ඉවරයි. දැන් මේක පොඩ්ඩක් minimize කරලා මෙතනත් තව ප්‍රශ්නයක් අහනවා. මේක task bar එකට pin කරන්නද, task bar එකට දෙන්නද, start වලට දාන්නද, desktop icon එකක් විදිහට හදන්නද, ඊළඟට computer on කරපු හැම වෙලාවෙම මේක auto වෙන්න හදන්න. මේක ඔක්කොම option අපිට දෙන්න පුළුවන්. right? අපිට allow කරන්න ඕන. මේ allow කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන icon එකක් මෙන්න දැන් හැදුවා. මේ දැන් හදපු icon එක තමයි desktop icon. ඊළඟට ඔයාලට start menu එකට ගියොත් Windows වල ඔයාලට උඩම බලා ගන්න පුළුවන්. එතනත් Voodoo icon එක තියෙනවා. මෙතනත් තියෙනවා Voodoo icon එක. මෙතෙන්ට ඇවිල්ලා තියෙන මේ වෙලාවේ දැන් add කරපු නිසා මේක මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන start menu එකටත් ඇවිල්ලා. ඒ වගේම task bar එකෙත් මේ විදිහට බලා ගන්න පුළුවන්කම තියෙනවා. right? ඉතින් දැන් ඔයාලට Voodoo app එක point of sale install කරගත්තට පස්සේ ඒක app එකේ desktop එකට ලබා ගන්නේ ඔන්න ඔහොම තමයි. ඊළඟට අපි බලමු කොහොමද මේක ඉස්සරහට පාවිච්චි කරන්න කියලා ඊළඟ ලෙසන් වලදී අපි ඉගෙන ගමු. බොහොම ස්තුතියි.